Hi everyone, welcome back to my channel. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් පහුගිය කාලේ මන් ටිකක් අසනීප වෙලා හිටියා. ඒ නිසා කිසිම වැඩක් කරේ නැහැ. දැන් මාස 8ක් විතර වෙනවා. අපි යමු අද වීඩියෝ එකේ අපි කොහෙද යන්නේ කියලා බලන්න. අද අපි මේ යන්නේ අපි අවුරුද්දකට සැරයක් යන ඇනුවල් ඩේ අවුට් එකට. බලමු අපේ ඩේ අවුට් එක කොහොම එකක් වෙයිද කියලා. කට්ටිය නම් මාර ෆන් එකේ තමයි යන්නේ. ඔන්න ඉතින් ආවා අපි ප්ලේස් එකට. අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා. ඇතුල් වෙද්දිම මාරම ලස්සන view එකක් පේනවා ඈතට. ඉතින් අපි ගෙනාව බඩු ටිකක් අරගෙන අපි මුලින්ම යන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න. මෙයාලා අපිව පිළිගත්තේ වෙල්කම් ඩ්‍රින්ක් එක කියන. තව දෙයක් කියන්න ඕන. මේක අපේ වියදමින් ආව ඩේ අවුට් එකක් නෙවෙයි. මේක ලංකා හොස්පිටල් එකෙන් අපිට හැම අවුරුද්දකම ඇරේන්ජ් කරන ඩේ අවුට් එක. ඒත් මේක අපිට ෆ්‍රී තමයි හම්බ වෙන්නේ. බලමු මේක සිලෙක්ට් කරලා තියෙන්නේ මැනේජ්මන්ට් එකෙන්. අපි බලමු මේ අපි ඇවිල්ලා තියෙන්නේ විජේ රිසෝට් එකට. මේක තියෙන්නේ තල්ගාහේන කිරියැල්ල. අපි දැන් වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ යන්න හදන්නේ ඇක්ටිවිටීස් වලට. මේ ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. අපි මුලින්ම යන්න හදන්නේ පූල් එකට. කියන්න ඕන මේක ලොකු බිම් ප්‍රමාණයක විහිදලා තියෙන රිසෝට් එකක්. මේකේ පිටිපස්සේ කොටසේ ග්‍රවුන්ඩ් එක පාස් කරලා යද්දි තියෙනවා නැචරල් පූල්ස් 4ක්. ඒක දියැලකින්ම තමයි හදලා තියෙන්නේ. මාරම ලස්සනයි. මේ හැම නැචරල් පූල් එකකම තියෙන වතුර ප්‍රමාණය ඒ කියන්නේ කොච්චර ගැඹුරද කියලා මාක් කරලා තියෙනවා. එක එක ඒවල එක එක ප්‍රමාණ තියෙන්නේ. පේනවනේ ඉතින් අපේ කට්ටිය වතුරට බෑපුවම කොහොමද කියලා. ඊට පස්සේ අපි ගියේ බැඩ්මින්ටන් ප්ලේ කරන්න. බැඩ්මින්ටන් is my favorite. වොලිබෝල් කෝට් එක හරි කමක් නැහැ. බැඩ්මින්ටන් ප්ලේ කරන්න දෙනවා මට ඇති. ගොඩ දවසකට පස්සේ තමයි මම බැඩ්මින්ටන් ප්ලේ කරේ. ඒක මාරම ෆන්. ඒ වගේම බැඩ්මින්ටන් විතරක් නෙවෙයි ක්‍රිකට්, වොලිබෝල් ඒ වගේ ක්‍රීඩාවලුත් අපිට කරන්න පුළුවන් මෙතන. ඒ සේරම කරලා ඉවරලා ඊට පස්සේ ඉතින් අපි ගියා නෝමල් පූල් එකට. අපි ඒකට යද්දී නම් කට්ටිය ඒකේ බැලලා සෙල්ලම් කරන්න පටන් අරන් තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපේ ලන්ච් ටයිම් එක අපිට ලන්ච් එකට කලින් සුප් එකක් හම්බුණා. ඒක මාරම රසයි. ලන්ච් ටයිම් එක දවල් 1 ඉඳලා 3 වෙනකන් තමයි තිබුණේ. අපි ලන්ච් එකෙන් පස්සේ ඉතින් ඩාන්ස් කරන්න තමයි ගියේ. ඩාන්ස් කරන්න ගත්තට පස්සේ ඉතින් ආයෙ කිසිම දෙයක් ඕන නැහැ. මේ කාපු ගමන් තමයි ඩාන්ස් කරන්නේ. හරියට ඩාන්ස් කරන්නත් බෑ. ඒ තරම් මහන්සි. ඩාන්ස් කරන එක තරම් කිසිම දෙයක් වැඩක් නැහැ කියන්නේ. අපි කට්ටියම එකතුලා ඩාන්ස් කරද්දි මාරම ලස්සනයි. ඒ වගේම අපි කට්ටියට එකතු වෙන හම්බෙන්නේ සේරටම අවුරුද්දකට සැරයක් විතරයිනේ. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා එදා.
හවස 4:30ට අපේ ටී එකත් එක්ක ස්නෑක් එකක් අරගත්තා. ඒ සේරම ඩේ අවුට් පැකේජ් එකට ඉන්ක්ලූඩ්. ඊට පස්සේ ඉතින් අපි එන්න පිටත් වුණා. මොකද අපි නිගම්බෝ වලටම එන්න ඕන නිසා. එහෙනම් යාළුවනේ ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බ වෙමු.